මන්දු කරනවා. මන්දු කරනවා. රූපතට මන්දු කරනවා. කරන් පොජ්ජ මන්දු වෙනවද? බොට කඳා වැට පොජ්ජ. සමහර විට අලියෝ හම්බ වෙයි. ඒ වගේ අත්දැකීමක් මේ වගේ ආයි ජීවිතේ පළවෙනි වතාවට ආයි නෑ. ආයේ ඒක හො කන්නේ. දුවයි වත්. දැනුවත් දෙන්නේ එනවා කියන්නේ. සිරමයි කියලා බලන්න කියලා. අපි මේ වැඩි අම්මානට ඇවිල්ලා ඉන්නේ. බබා අපි යනවා ගෙදරකට මස් කන්න. මස් හදලා දෙනවලු මොනස්. මොනස් හදලා බලන්න. ඒක ඇහුවොත් විතරයි එහෙම දෙන්නේ නේ. ඇහුවොත් විතර එක යන්නේ. දහර බස් දෙකක් විතර කවුතාවනේ. මොනවාද? බෝතල් කටු. හරි. ඒ අම්මා සිරප් දාන්න යන්නේ. හරි. කලාපොඩ්ඩ මන්දු කරනවා. මන්දු කරනවා නේද? කලාපොඩ්ඩ මං ගච්ඡා. වැනිලා ඇක්ටිව් එක කලාපොඩ්ඩ මං ගච්ඡා. ඉන්දර ගම්පොඩ්ඩ ඒ විතර ගහන්න මොන්න. කියාව ගල් ගුණා. හොඳම වයර්ලස් පොජ්ජ ප්ලාස්ටික් ගෙවල් පොජ්ජ අපේ තුමන් ගන්න නේද? ආයි දුක කුටි දාන්න ඕනේ. මං අක්කා තුලා බලාගෙන නම් විදිහට. මම කිව්ව දුවක් දාලා. අර ගහේ ගිරා හිල් තියෙනවා ඒ හිල් වල ෂුවර් එකට සෑහෙන පැටවු ඇති.
කැලේ ඉන්නේ. එයා කිව්වා මේ දවසකට කලින් එන්න කියලා කැලේ ඇවිදලා මීපැණි කඩාන කන්න. මේ වගේ එකක් හදන්නකො ගෙදර. මේ මේක මම හිතන්නේ මස් වෙන මේ වගේ එකක්. ඔව්. මේක මස් වෙන අවුල. බඩින්දුරු. ඔන්න මේවා තමයි ඔය යන්නේ. රුපියල් 20ට. තාම හරියන්නේ නැහැ. Maskan ragam.